කුස්සියකුණු ඔබට ප්‍රශ්නයක්ද? මෙන්න සුපිරි විසඳුමක්. ආර්ථික වාසියකුත් සමග ගෙදරදීම කොම්පෝස්ට් හදමු. මුළු තැන්ගෙන් ඉවත් කරන කුණු හින්දා අපිට එක පැත්තකින් දුර්ගන්ධය, තවත් පැත්තකින් මැස්සෝ පණුව වගේ ලෙඩ රෝග හදන සත්තු. ඒ වගේම කුණු කන්න බලාගෙන ඉන්න කපුට බල්ලෝ පූස වගේ සත්තු. එහෙම නැත්තම් කුණු ගොඩ ගේට්ටුව ගාවෙන් තියලා කුණු ලොරිය එනකන් බලාගෙන ඉන්න අපේ නාස්ති වෙන කාලය. බොකාෂි සිස්ටම් නැත්තම් බොකාෂි කොම්පෝස්ට් පද්ධතිය. ජපන් තාක්ෂණයේ යුතු ගොඩක් රටවල පාවිච්චි කරන මෙම ක්‍රමය මුළු තැන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණයට ලෝකේ හොඳම පරිසර හිතකාවමී ක්‍රමයයි. බොකාෂි කියන්නේ ජපන් භාෂාවෙන් පැසවීම කියන අරුත. මේ පරිසරයේ කොටසක් වෙන අපි පරිසරයේ කසල කළමනාකරණය අපිට හැකි උපරිම ආකාරයෙන් කරන්න ඕන කියලා ඒක අපේ යුතුයකම කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම අරමුණ. ඇත්තටම මේ බොකාෂි සිස්ටම් එක ගැන මම දැනගත්තේ රුචිර සර්ගේ වීඩියෝ එකකින්. ඊට පස්සේ මම වෙබ් එකේ සර්ච් කරලා තවදුරටත් අධ්‍යයනය කරා. දැන් මම ප්‍රැක්ටිකලි අත්හදා බලමින් ඉන්නවා. ඉතින් දැනට නම් කිසිම දුර්ගන්ධයක් හෝ කිසිම පණුවෙක් මම නම් දැක්කේ නැහැ. මම මාළු වලු පොල් කුඩු වගේ දේවලුත් යොදාගත්තා. අපි බලමු මේ සාමාන්‍ය කොම්පෝස්ට් බඳුනකයි මේ කොම්පෝස්ට් බඳුනේ තියෙන වෙනස මොකක්ද කියලා. සාමාන්‍ය කොම්පෝස්ට් බඳුනක සිදු වෙන්නේ වාතයේ ඇතිව අපද්‍රව්‍ය දි รา පත් වීම. ඒත් බොකාෂි ක්‍රමයේදී වාතයේ රහිතව සුදු ජීවීන් භාවිතයෙන් ආහාර ද්‍රව්‍ය පැසවීමකට ලක් කරනවා. මෙතනදී විශේෂයෙන්ම මේ බොකාෂි ස්ටාර්ටර් කියන මේ පැකට් එක ඇතුලේ තියෙන්නේ තෝරාගත් සුදු ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘත්තීය ද්‍රව්‍ය එන්සයිම් සමග ප්‍රතිඔක්සිකාරක මිශ්‍රණයක් විදිහට නිර්මාණය කරලා මේ කුඩා සංයුක්ත කොම්පෝස්ට් බින් දෙක භාවිතා කරලා තමයි මේ මූලික කාර්යය සිදු කරන්නේ. නිර්යාය තත්ත්වයක් යටතේ කාබනික අපද්‍රව්‍ය ජීර්ණය ආරම්භ කිරීම සහ වේගවත් කිරීම. එතකොට රෝගකාරක විනාශ වෙනවා. කුණුවීම සහ දුර්ගන්ධය වැළැක්වීම සිද්ධ වෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපිට පුළුවන් මුළු තැයිගේ අපද්‍රව්‍ය බොකාෂි කොම්පෝස්ට්රේට දමන්න. මස්, මාළු, බිත්තර කටු, දිනපතා ඉතිරි වෙන ඉඳුල්, එළවලු පළතුරු වගේ කොටස් මේකට දාන්න පුළුවන්. හැබැයි සුප්, කිරි වගේ දීර්ණමය ද්‍රව්‍ය දාන්න හොඳ නැහැ. විශාල මස් කටු යොදා ගන්නත් එපා. හැබැයි මස් කටු කපලා කෑලි කපලා දැම්මොත් සමහර විට දිරන්න පුළුවන්. එක අපි චුට්ටක් අත්හදා බලන්න ඕනේ. මීටර 2ක් 3ක් වගේ මිශ්‍රණය දාන්න. දාලා ඉවරලා නැවතත් අර බොකාෂි ස්ටාර්ටරේ යොදන්න ඕන. ඊළඟට වායු රැඳීම අඩු කිරීමට අපද්‍රව්‍ය හොඳින් හද කරන්න ඕන. හද කරලා තියෙන තදින් වහලා තියන්න. මොකද පැසවීමේ ක්‍රියාවලිය හොඳින් සිදු වෙන්න නම් ඔක්සිජන් නොමැති තත්ත්වයක් තියෙන්න ඕන. මේකේ තියෙනවා පහළ ටැප් එකක්. ඒ ටැප් එක ආධාරයෙන් සතියට දෙතුන් වරක් මේක නිෂ්පාදනය වෙන කොම්පෝස්ට් දියරය ඉවතට ගන්න ඕන. කොම්පෝස්ට් දියරය 100 ගුණයකින් පමණ තනුක කරන්න පුළුවන් ප්‍රබල දියර පොහොරයක්. අපිට ඒක අපේ අවුට්ඩෝර් ප්ලාන්ට් වලට විතරක් නෙමෙයි ඉන්ඩෝර් ප්ලාන්ට් වලටත් යොදා ගන්න පුළුවන්. මොකද ඒකේ දුර්ගන්ධයක් නැහැ. හැබැයි ඔබට අනවශ්‍ය නම් ඒක කාණු පද්ධතියට මුදා හරින්න උනත් පුළුවන්. ඉතින් අපිට පළවෙනි බින් එක පුරවලා හොඳින් හද කරලා වහලා තියන්න පුළුවන්. හැබැයි අවුවේ තියන්න හොඳ නැහැ. ඊළඟ බින් එක අපි පුරවලා ඉවර වෙනතුරු අර බින් එක වහලා තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට වලක් කපලා නැත්නම් ගෙවත්තේ අගලක් හාරලා ගෙවත්තේ තියෙන රොඩුත් එක්කම මිශ්‍ර කරලා අපිට පුළුවන් වහලා දාන්න. ඉතින් ටික දවසකින් මේක හොඳ කොම්පෝස්ට් එකක් බවට පත් වෙනවා. මේ කොම්පෝස්ටරය ලීටර් 20ක ධාරිතාවකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ අපිට ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 13ක් වගේ ආහාර එකතු කරන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් ලොකු වාසි කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වාසිය තමයි දුර්ගන්ධය නැති එක. මොකද අපි කුණු එකතු කරපුවාම දන්නවනේ පොඩ් දවසක් තියෙන්න බෑ ගඳ. එතකොට ගෙමැස්සෝ, කෘමීන්, මීයන්ගෙන් වගේ වෙන කරදර අවම කරගන්න පුළුවන්. ඒකින්ද අපිට මේක විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වටිනා පොහොරක් ලැබෙන හින්දා ආර්ථික වශයෙන් ලොකු වාසියක් සිද්ධ වෙනවා. අපි නිසි ආකාරයෙන් බොකාෂි ස්ටාර්ටර් එක ඉස්සේ නැත්නම් පියන නිසි ආකාරයෙන් වහලා තිබ්බේ නැත්නම්
එතකොට වාත කුටීර මනා ලෙස තද වෙන්නේ නැති වෙන්න නිකන් සැහැල්ලුවෙන් ආහාර ද්‍රව්‍ය තිබ්බොත් මේ බදුනේ දියර ඉවතට ගන්නේ නැතුව තිබ්බොත් වගේ දේවල් හින්දා සහ දිගු කාලයක් ඍජු හිරුවෙලයට අධික උෂ්ණත්වයට නිරාවරණය වෙලා තිබ්බොත් එහෙම මේකේ ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. එතකොට පැට්‍රිකලි මම මේක අත්හදා බලමින් ඉන්නවා. තවම දියර නම් ආවේ නැහැ. මම මේක අප්ඩේට්ස් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. අවශ්‍ය අයට දුරකථන අංක තියෙනවා. දැන්ටමත් පාවිච්චි කරන අය ඉන්නවා නම් එයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා මම ආරාධනා කරනවා. අවශ්‍ය නම් අපිට මේක තනිවම නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ ගැන උපදෙස් අවශ්‍ය නම් මම ඔයාලට දැනුම ලබා දෙන්නම්. ඒකට මට කමෙන්ට් එකක් තියන්න. මම ඔයාලට ඒකට පිළිතුරු දෙන්නම්. බොකාෂි සිස්ටම් කියලා වෙබ් එකේ සර්ච් කරලා බලන්න. මම කිව්වට ඔයාලා විශ්වාස කරන්න එපා. ගොඩක් තොරතුරු ඔයාලට ලබා ගන්න පුළුවන්. ගෘහිණියක් විදිහට අපි හැම විටේම බලන්න ඕනේ අපේ පවුලේ අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ. ඒ නිසා ගෙවත්තෙම අපිට පුළුවන් නම් යම් කිසි දෙයක් වගා කරගෙන අපි විසින්ම නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොර නැත්නම් ජෛව පොහොරක් යොදා ගන්න, සත්ව පොහොරක් යොදා ගන්න, රසායනික පොහොර වලින් තොරව ඒක මං හිතනවා ගෘහිණියක් විදිහට අපේ පවුලේ අයට දෙන්න පුළුවන් හොඳ තෑග්ගක් කියලා. ඉතින් යාළුවනේ මම අද බෙදාගත්තු දැනුම ඔයාලට යම් කිසි ආකාරයකින් ප්‍රයෝජනයක් වුණා නම් ඒක ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඒ ගැන ඔයාලටත් යම් කිසි අදහසක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් තියන්න. ඔයාලට යම් කිසි ප්‍රයෝජනයක් ලැබුණා නම් මගේ channel එක subscribe කරලා like එකක් තියලා මට මාව දිරිගන්නන්න කියලා ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් යාළුවනේ අපි නැවතත් දවසක හමු වෙමු. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි. සුබ දවසක්. සතුටින්